හොඳයි එහෙනම් සුබ දවසක් වේවා. වසන්තය channel එකට අරමුණු සියලුම දෙනාට අද දෙවුන්දර කවුද කිව්වේ මේ නම පුතේ? ගයාන්. දෙවුන්දර ගයාන් එක්ක ඒ මේ ෆැමිලි එකක් තමයි අවිලා තියෙන්නේ. ඉතින් කොහොම තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් වාඩියට ගිහිල්ලා අපි බලමු. ඉතින් අපි දැන් මේ වාඩියට යන තමයි සූදානම. එහෙනම් රැඳී සිටින්න අපිත් එක්ක. අපි යමු. හරියා යා සෙන්දික ඔයන්න බබා වගේ මේ ගිහිල්ලා අපි ආයෙ ඔරුවේ ගිහුව මේක ටෙජ් එක කරගන්න පුළුවන් නම් මේක ඕකාතන තියෙන්නේ අපිට මම දැන් ලෝකවාලී නෑ ඉතරයි ඒක ගැටක් ඇයි ඒකද ඉතරයි ඔක්කොම ඔන්නේ පොඩ්ඩක් ගත්තා නේද? යනන්ට කට්ට කට්ට අරම මැදට ගිහලා ටිකක් ගත්තා. ඔව්. අන්නේ කොහොමද දවල්ට කියවද කට්ටිය? ඒක හුලන් නේ? ඈ? ඒක හුලන් නේ? හලෝ පොඩි බබා කොහමද? හා? හොඳයිද? හොඳයිනේ? එයා ඉන්න කම්මැලි කමෙන්. එයාට එයාත් එක සෙල්ලම් කරන්නේ නැත්තේ අයියෝ ඔයාලා? එයාට බැඩ්මින්ටන් ගහන්න බෑලුනේ. පොඩි කට්ටිය ඩෝන වීඩියෝ එකක් කරනවා. ඉතින් පුතා කොහොමද ප්ලේස් එක? වහන්ත මාමගේ. කියන්න දෙයක් නැහැ ඉතින් මාමා සුපිරි තමයි ඉතින්. ආයි හොඳට දාඩි දාලා ඉන්නේ නේ. හොඳට දාඩි දාලා ලක් කරලා ඉන්නේ. දැන් ඉතින් ආයි රැට නිදා ගන්න තියෙනවා. පිටි හවසට පොඩි පාටියක් දාමු. හරි. ලක් හොඳයි. මෙයා තමයි ඩෝන මාස්ටර්. ඩෝන එක එරිම බෑවනේ කැලේට. පූජාට ගෙවුනේ මොන වැඩ කෑලි මම පෙන්නන්න වැඩ කෑලි හලෝ පුස් 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 හරි ඔන්න දැන් අපි මේ වසන්තයගේ වාඩියට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා චුට්ටක් විනෝද වෙලා දැන් ආවා මේ මාළු ටිකක් අල්ලන්න යන්න. වෙනවනේ වසන්තය වරු පදින ඈ මේ තියෙන්නේ ලස්සන වැවක්. ලස්සන දප්පුලේ වැව. දැන් මේ දැල ගහන්න තමයි හදන්නේ. සන්තයි කියන්න බලන්න විස්තරේ. දැල් ගහනවා හරේ මේ ඉතින් අපි මේ පෙන්වන්න බලාපොරොත්තු නැහැ. ඉතින් අපි ඉතින් මාළුවෙක් අල්ල ගන්නවා මේ ඒක ඉතින් මාළු ටික පෙන්වන්නම් අල්ලගත්තට පස්සේ ඒ වගේ එච්චර තමයි කියන්නේ. ඉතින් දන්න ඕනේ ඉතින් සාමාන්‍යයෙන් අර ඒවත් එක්ක ඉතින් එහෙම පෙන්වීමේ හැකියාවක් නැහැ. ඉතින් මාළු අල්ලන වීඩියෝ අපි කරමු. අගෝස්තු ටයිම් එකේ මේ අවුරුද්දක බලාපොරොත්තු වෙනවා එහෙම හොඳ වීඩියෝ ටිකක් දෙන්න. අම්බගම වගේ වතුර ඉතින් අඩු වෙන්න ඕනි. අඩු වුණොත් වතුරට ගිහිල්ලා මාළු ගෙනල්ලා පෙන්නන්න. හරි එහෙනම්. එහෙනම් මේ ලයින් එක පොඩ්ඩක් පෙන්නනවා මහත්තයා පෙන්නලා ඉස්සර ගායේ කොකෙක් ඉන්නවා. අයියේ හරින්න එපා. පොට්ටර් කේස් එක කිල්ල දෙන්න. ඔක මල්ලි බේර ගන්න ඕන. නැත්නම් අද්දානවා තයි හොඳයි. ඉපිල්ලෙන් අල්ලන්න පිස්සෙල්ලා. ඉපිල්ල මේ මචං මේ ඇවිල්ලා මේ ඕක මේ ඔය අස්සෙන් ගිහිල්ලා නෑ ඔය ගල. ඔව්. හොඳයි. ඔව්. ඔක අත දාලා ගන්න තියෙන්නේ. උකුමන තැනින්. සීලෙන් කැමුදු සුවඳක් වාගේ
කට්ටියක් යන්න සූදානම් වෙලා තියෙන්නේ දැන් ඔක්කොම අස්පරස් කළා බඩු එහෙම පැක් කරගෙන හොඳ රැයක් කීය ගත වුණා. මාළු තමයි හිඟුනේ නේ මාළු පොඩ්ඩක් හිඟ වුණා. නමුත් ඉතින් හොඳ රැයක්. නිදි වර්ජිතව සින්දු කියලා. ඔව් ඔක තමයි ඉතින් මෙහෙට බලාපොරොත්තු වෙන්නත් ඕන නේද? ඔව් ගොඩ තව දෙනෙක් ගෙදරින් ගන්න පුළුවන් නේ. ගොඩ දෙනෙක් ආවට පස්සේ ඉතින් රෑ 2 3 වෙනකන් ඉතින් ආතල් එකේ තමයි ඉන්නේ. ඉඳලා ඉතින් ඉතුරු ටික වැටිච්ච ගමන් ඊට පස්සේ නිදි. ඉතින් දැන් කට්ටිය යන්න සූදානම් වෙලා තියෙන්නේ කඩිමුඩියේ. ඉතින් මෙතන තමයි මේ කණ්ඩායම මෙහෙවගෙන වසන්තයිගේ වාඩියට ආවේ. ඉතින් අපේ මහත්තයා කොහොමද මෙතන සාමාන්‍යයෙන් පොඩි කට්ටියත් එක්ක ගෙවන්න පුළුවන් තැනක්ද බැරි තැනක්ද? නෑ ඇත්තටම මේ ගොඩක් හොඳයි. මම ওই වසන්තයාගේ YouTube ගොඩක් පහුගිය කාලෙන් බැලුවා බලලා ඇත්තට මට තේරුණා මෙතන ගොඩක් ලස්සන ප්ලේස් එකක් කියලා. ඉතින් මම වීඩියෝ ගොඩක් බැලුවා බලලා ඉතින් ආවා. ඇත්තටම හොඳයි. මේ නිදහස් හරිම විනෝද වුණා අපි ඊයේ රෑ කට්ටිය ඔක්කොම. ඉතින් අපි යන්න කියලා දැන් පිටත් වෙන්නේ. ඉතින් ඕගලන්ටත් අපි කියන්නේ මේ ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. හොඳයි ඇත්තටම. මේ ආරක්ෂාවක් තියෙනවා. ඒ පැත්තේ කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් අපි යන්න කියලා හදන්නේ. වසන්තයි ගොඩක් ස්තුතියි අපිට මේ කරපු දේවල් වලට. හොඳයි මහත්තයෝ. හොඳයි වසන්තයි. හරි එහෙනම් බුස්සන්න එහෙනම් ජය වේවා. හරි. රයිට්. ජා. හොඳයි එහෙනම් ඉතින් සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා. ජය වේවා. රයිට්. හරි එහෙනම් බුස්සන්නයි. රයිට්. පොඩි පොඩි කට්ටියට ගන්නත් ආවේ මගේ ඩියුටි මේවා ගන්නකො ළමයි පොඩ්ඩක් උගලගේ අක්කට බැරි වෙලා හරි එහෙම මේ වැඩිපුර යමක් තිබුණොත් කූරියා කළා හරි ආපහු එවන්න හොඳේ. මේක ගන්න කවුද? මේ බ්ලැන්කට් එක ගන්න කවුද? මේ ළමයි මෙහෙත් කියනවාද කොහොමද? ඉතින් ඩයපර් හිතුවතුනි යාළුවෝ ටික යන සූදානම් වෙන අතරේ ඔයාලගෙන් අදට සමුගන්නවා අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙන්න බලාපොරොත්තු වෙතුව. එහෙනම් වසන්තය නාලිකාව නරඹන සියලුම දෙනාට ජයන්ම ජය වේවා. සිහිපත් කරන්න ශ්‍රී ලංකාවේ ඉන්න කට්ටිය පිට රටවල් වල ඉන්න කට්ටිය උදව්පදව් කරන කට්ටිය සියලුම දෙනාට නිරෝගී සප සම්පත් ලැබේවා. සුබ දවසක් වේවා කියලා එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිව මෙතරම් පරිශීලනය කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න ඒ ඉල්ලීම කරනවා. එහෙනම් සියලුම දෙනාට බුස්සන්නයි ගිහින් එන්නම් ජය